2023 ද පුදුම වුණේ GitHub Copilot එක. 2024 ද අපි පුදුම වුණේ GPT-4 එකේ. හැබැයි 2026 වෙද්දි මේ සෙල්ලම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අපි මෙච්චර කල් හිතන් හිටියේ AI කියන්නේ ඇසිස්ටන්ට් කෙනෙක් කියලා. ඒ කියන්නේ අපි කෝඩ් එකක් ලියද්දි එහා පැත්තේ ඉඳන් අපිට පොඩි කෝඩ් සජෙස්ට් කර දෙනවා. හැබැයි දැන් Google හඳුන්වා දෙන ඇන්ටි ග්‍රැවිටි ප්‍රොජෙක්ට් එකත් එක්ක අපි යන්නේ ඒජන්ටික් ඩෙවලොප්මන්ට් කියන ඊරා එකට. මොකද්ද මේ වෙනස? සරලවම කිව්වොත් ඔයා මීට පස්සේ software engineer කෙනෙක් නෙවෙයි. ඔයා engineering manager කෙනෙක්. ඒ කියන්නේ ඔයා කෝඩ් රයිට් කරන්නේ නැහැ. ඔයා කරන්නේ කෝඩ් රයිට් කරන AI agent ලව manage කරන එක. අද අපි කතා කරනවා මේ අලුත්ම Google Anti Gravity tool එක ගැන වගේම මේ රැල්ලේදී ඔයාගේ job එක බේර ගන්න ඕන නම් ඔයාට හදා ගන්න ඕන වෙන advanced skills පහක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු මේ technology එක මොකක්ද කියලා. ලීක් කළා තියෙන details අනුව මේ Google Anti Gravity කියන්නේ නිකම්ම extension එකක් නෙවෙයි. මේක Visual Studio Code එකේම modify කරපු වෙනම IDE එකක්. ඇයි මේක විශේෂ? සාමාන්‍ය Copilot එක රන් වෙන්නේ GPT-4 හෝ Codex වගේ මොඩල් උඩ. හැබැයි මේ Google Anti Gravity කරන් වෙන්නේ දැනට ලෝකයේ තියෙන powerfulම models දෙකක් උඩ. ඒ දෙක තමයි Google Gemini 3 සහ Claude Opus 4.5. The key difference. දැන් අපි කතා කරමු මේකේ තියෙන ප්‍රධාන වෙනස්කම්. අපි මෙච්චර කල් පාවිච්චි කළේ auto complete. ඒ කියන්නේ අපි ෆන්ක්ෂන් එකක් හැදුවම එයා අපිට ඊටු ටික කම්ප්ලීට් කරලා දෙනවා. හැබැයි මේ anti gravity කියන්නේ agentic workflow එකක්. ඒ කියන්නේ එයාට පුළුවන් context awareness. එයාට පුළුවන් මුළු ප්‍රොජෙක්ට් එකේම ෆයිල් 100ක් තිබුණත් ඒ ඔක්කොම කියවලා ඒ අතර තියෙන රිලේෂන්ෂිප් තේරුම් ගන්න. multi file edits. ඔයා එක තැනක වෙනසක් කරන්න කිව්වම එයා දන්නවා ඊට අදාළ back end front end database එකේ වෙනස් වෙන්න ඕන තැන්. ෆයිල්ස් 10ක් 20ක් වුණත් එයාට එකපාර එඩිට් කරන්න පුළුවන්. දැන් බලමු මේකේ මැජික් එක තියෙන තැන. ඒජන්ටික් ඩෙවලොප්මන්ට් වලදී AI එක කෝඩ් එක රයිට් කරලා නිකන් ඉන්නේ නැහැ. එයාට පුළුවන් එන්වයරන්මන්ට් එක මැනේජ් කරන්න. number 1 terminal and command line control. ඔයා හිතන්න ඔයාට අලුතෙන් ලයිබ්‍රරි එකක් දාගන්න ඕන කියලා. මේ anti gravity වලට පුළුවන් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන තැන ඉඳන් සර්වර් එකට ඩිප්ලොයි කරන තැන වෙනකම් කමාන්ඩ්ස් තනියම රයිට් කරගන්න. ඔයාට තියෙන්නේ ටර්මිනල් එක දිහා බලන් ඉන්න විතරයි. number 2 web browser automation. මේක තමයි පිස්සුම හැදෙන දේ. ඔයා හිතන්න ඔයා හැදුවේ login form එකක් කියලා. මේ AI agent පුළුවන් browser එක open කරලා ඒ site එකට ගිහින් user කෙනෙක් විදියට button click කරලා forms පුරවලා මේ වැඩේ හරියට වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ මිනිස්සෙක් කරන්න ඕන QA role එකක් දැන් AI එකටම පවරන්න පුළුවන්. හරි. දැන් ප්‍රශ්නේ මේකයි. AI එක කෝඩ් එක ලියනවා නම් කෝඩ් එක ටෙස්ට් කරනවා නම් කෝඩ් එක deploy කරනවා නම් අපිට job තියෙයිද? උත්තරේ ඕ. හැබැයි කෝඩර් කෙනෙක් විදියට නෙවෙයි. සෝසස් වලට අනුව අනාගතයේ ඩෙවලොපර් කෙනෙක් තමන්ගේ කාලයෙන් 140%ක්ම යොදවන්නේ AI එකක් ලියපු කෝඩ් එකක් රිවිව් කරන්න. මෙන්න මේ අලුත් රෝල් එකට ඔයාට ඕන කරන ඇඩ්වාන්ස් ස්කිල්ස් පහක් තියෙනවා. number 1 typist කෙනෙක් නොවි ආකිටෙක්චර් කෙනෙක් වෙන්න. ඉස්සර වැදගත් උනේ සින්ටැක්ස් කටපාඩම් තියාගන්න එක. හැබැයි දැන් වැදගත් වෙන්නේ සිස්ටම් ඩිසයින්. ඔයා දැනගන්න ඕන data ගලාගෙන යන්නේ කොහොමද කියලා. මයික්‍රෝ සර්විස් බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්න. AI එක මේසන් බාස් නම් ඔයා ඉංජිනියර් වෙන්න. number 2 task delegation. වැඩ පැවරීමේ කලාව. ඔයා AI එකට කිව්වොත් මේක හදන්න කියලා එයාට ඒක කරන්න බෑ. ඔයා දැනගන්න ඕන ඒක පොඩි කෑලි වලට කඩලා login එක වෙනම හදන්න, video play එකක් තියෙන වෙනම හදන්න, contact එකක් තියෙනවා ඒක වෙනම හදන්න කියලා වැඩ පවරන්න. හරියටම වැඩේ පවරන්න ඔයා දක්ෂ වෙන්නත් ඕන. number 3 security based practices. මේක මාරම වැදගත්. AI එක කෝඩ් එක ලිව්වට ඒක ආරක්ෂිත නොවෙන්න පුළුවන්. SQL injection වගේ දේවල් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. AI එක ලියපු කෝඩ් එක දිහා බලලා මේක සේෆ් නෑ කියලා දැනගන්න ඔයාට ගැඹුරු security දැනුමක් අවශ්‍ය වෙනවා. number 4 data structure and algorithm. ගොඩක් අය අහනවා දැන් DSA ඕන නෑ නේද කියලා. නෑ. දැන් තමයි වැඩියෙන්ම ඕන කාලේ. AI එක ලියන කෝඩ් එක වැඩ කළාට මදි. මේක වේගවත්ද කියලා බලන්න ඕන. number 5 debugging skills. AI එක කෝඩ් එක දීලා error එකක් ආවම AI එකටම හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථාවවලදී ඔයාට සිස්ටම් එකේ යටටම බහැලා මේ error එක හොයාගන්න පුළුවන් වෙන්න ඕන. මේ ඔක්කොම දිහා බැලුවම බය හිතනවද? බය වෙන්න එපා. මේකෙන් ලොකු අවස්ථාවක් හැදෙනවා. ඒජන්ටික් AI නිසා ඉස්සර 5 දෙනෙක් විතර එකතු වෙලා කරපු ප්‍රොජෙක්ට් එක දැන් තනි මිනිස්සෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ number 1 solo founders. ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් දැන් ඔයාට ලොකු ටීම් එකක් ඕන නැහැ. ඔයාට පුළුවන් AI ල ටිකක් මැනේජ් කරගෙන ලොකු software තනියම හදන්න. number 2 legacy modernization. companies වලට පුළුවන් අවුරුදු ගාණක් පරණ systems ඉතාමත් අඩු වියදමකින් අලුත් languages වලට මාරු කරන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ කෝඩර්ස්ලා ඩෙඩ් වෙලා නැහැ. හැබැයි ටයිපිස්ට්ලාට තිබ්බ තැන නැති වෙලා ඉවරයි.
2026දී ඔයාට මාකට් එකේ ඉල්ලුමක් තියාගන්න ඕන නම් ඔයා සින්ටැක්ස් මතක තියාගන්න එක නවත්තලා ආකිටෙක්චර්, සිකියුරිටි සහ ඉන්ජිනියරින් කන්සෙප්ට් ඉගෙන ගන්න පටන් ගන්න. AI එක ඔයාගේ ප්‍රතිවාදියා නෙවෙයි. AI කියන්නේ ඔයාගේ ටීම් එක. ඔයා ඒ ටීම් එකේ මැනේජර්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඔයාලට තියෙන ප්‍රශ්න පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. එහෙනම් හැමෝටම good luck.